සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම. අද අපි අවුරුද්දට පොල් ටොෆි හදමුද ගෙදරදිම. ඒක මාරම ලේසි. ඒකට අපිට ඕන ගාගත්ත පොල් ග්‍රෑම් 425යි, කිරිපිටි ග්‍රෑම් 25යි, සීනි ග්‍රෑම් 500යි, බටර් තේ හැන්දකුයි, වැනිලයි, කලරිනුයි, වතුර ග්‍රෑම් 120ක් විතරයි. එන්නකො කියලා දෙන්න මේක හදන විදිය. මුලින්ම අපි පෑන් එකට සීනි ටිකයි වතුර ටිකයි දාලා සීනි ටික දිය වෙනකම්ම අපි මේ මිශ්‍රණය හැඳි ගන්න ඕනේ. දැන් අපි සීනි ටික දිය වෙද්දී වැනිලා පොඩ්ඩක් දාගමු. වැනිලා අපිට පොල් එකතු කරාම උනත් දාන්න පුළුවන්. මෙහෙම දැම්මත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ වැනිලා ටිකක් දාලා හොඳට මේක කවලම් කරලා ඊට පස්සේ අපේ කිරිපිටි ටික දාගමු. කිරිපිටි ටිකත් ඕගලන්ට පොල් ටික දාලා උනත් දාන්න පුළුවන්. මෙහෙම දැම්මාම ගොඩක් රහයි. ඊට පස්සේ කිරිපිටි ටිකත් හොඳට මිශ්‍ර වුණාම අපිට තියෙන්නේ පොල් ටික පොඩ එකතු කරගෙන හොඳට කවලම් කරන්න. හොඳට මතක තියාගන්න ඕනේ මේක අපි හැමතිස්සෙම හැඳි ගන්න ඕනේ. නැත්නම් මේ මිශ්‍රණය කැටි ගැහෙනවා. මේ විදිහට පොල් ටිකක් දාලා හොඳට අපි මේක කවලම් කරගමු. ඊට පස්සේ අන්තිමටම අපි කලරින් ටික එකතු කරගමු. කලරින් ටිකත් එකතු කරලා මේ මිශ්‍රණය හොඳට අපි කවලම් කරද්දී මේකේ අපිට දිය ගතියක් දැනෙනවා. මේ දිය ගතිය යනකම්ම අපි මේක හොඳට හැඳි ගන්න ඕනේ. දැන් මිශ්‍රණයේ දිය ගතිය ගියාට පස්සේ අන්තිමටම අපි බටර් ටික එකතු කරගමු. බටර් ටිකත් එකතු කරලා හොඳට මේක හැඳි ගන්න ඕනේ. ඕගලන්ට හැඳි ගාද්දි තේරෙයි ඒකේ තිබ්බ වතුර ගතිය ගිහිල්ලා මෙන්න මේ පදමට ආවහම තමයි අපිට මේක කපා ගන්න පුළුවන්. දැන් තියෙන්නේ හදාගත්ත පොල් ටොපි ටික ලස්සනට මේ විදිහට කපාගෙන අවුරුද්ද එන අයට පිළිගන්වන්නයි. එහෙනම් සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඕගොල්ලොත් පොල් ටොෆි හදලා මට කියන්න. අමතක කරන්න නැතුව මගේ channel එකත් subscribe කරන්න.